හරි ඉතින් කොල්ල සෙට් එක මොකද වෙන්නේ ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ ඉතින් ලංකාවේ හදපු සුපිරි හොරර් ගේම් එකක්. ඉතින් මේකේ නම තමයි බලව්ව. මේක ලංකාවේ හදලා තියෙන ඉතින් සුපිරි ජම්ප් ස්කෑර් ටිකක් තියෙනවා ඉතින් මේකේ. ඉතින් අපි ප්ලේ කරලා බලමු ගේම් එක කොහොමද කියලා. අම්මට කෙලින්ම ලෝඩ් වුණානේ. මේකේ එන සීන් එකක් තියෙනවා බං කරන්න. ඒ ලොක් එක අරින්න කොහොමද බං? ඒ කොහොමද බං ලොක් එක අරින්නේ? මේ මොකද්ද මේ? මොන මේ හරි මේ තියෙන්නේ බං කීයක මෙච්චර දඟලන්න ඕනේ. ඔබාගෙන ඉන්න ඕනේ. හරි ඔන්න ගැම්මට දොර අරගත්තා. ඔව් අතුල තමයි තියෙන්නේ. දෙවනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. හරි බලාගමු. කාසි 12ක් රනින් අරගෙන පාමුලින්හි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන්. යකෝ එක කවියක්ද? එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන්. වරෙන්කො පුදන්න එහෙනම්. මට ක්‍රෝබාර් එකක් තියෙනවා. ඒක ගමු එහෙනම්. ඒ ක්‍රෝබාර් එක මොකක්ද දන්නේ ගන්න තියෙන්නේ. මේ කාසියෙන් මොනවද කියනවා ගන්න. එහෙනම් මහ මූසල ගියම් මේක නම් නේ. මේ සද්දේ බලපංකෝ. මේ මොකද්ද? මේ මොකද්ද බං මේ? බද්ද මන් දන්නේ එකක් ආවා. ඒක නිකන් මිටියක් කාර නිකන්. මිටියක් වගේ. මේ ශිවන්නේ අද? හරි මෙතන මේ තව මොනවද තියනවද ගන්න? නේ මේ උලයි හෙඩ්සෙට් එකක් හරි හැම් ෆ්‍රී දෙයක් හරි ගහගෙන බලහන්. එතකොට තමයි මේකේ ආතල් එක තියෙන්නේ. මාත් මේ හැම් ෆ්‍රී දෙයක් ගහගෙන තමයි ගහන්නේ. මටත් නිකන් අර කන එහා පැත්තේ තිබ්බා වගේ මොකක් හරි වුණොත් ඇහෙන්නේ ඔක්කොම. මෙයා ගැලෙව්වේ ඒකනේ කොබාරේ. අන්තිමට එන ගලවන්නත් වෙලානේ මෙතන. මේ වගේ සද්දේ ඇහිද්දි අර නාකිච්චි එනවද දන්නේ. අම්මට මිටියක් තිබිලා තියෙන්නේ මං කිව්වේ. යට යන්න පුළුවන් නේ. අම්මට එක කාසියක් හම්බුණා. මේ යතුරු වැඩක් නැහැ නේද? යතුරු හලමු. යතුරු වැඩක් නැහැ. එතන උඩට ගියාගෙන උඩ තට්ටුවල මේ මෙතනක් තියනවා. අපෝ මේ මොකුද බං ඊ කෑ ගහන්නේ? ඊ වයිත් බෑ බං යන්න. ඊ ලැග් වෙනවත් එක්ක බං. නාකිය එනවා. පලනාකිච්චි යන්න. කෑ ගහපන් බැති වෙන්න. සුවඳ දැනෙනවා. සුවඳ විඳපන් උඹ. අර බලපන් නාකිච්චිගේ හැටි. පල යන්න ඔතනින් මට යන්න දීලා.
ඊයේ උඹලා හැම් රීඩයක් කරි හෙඩ්සෙට් එකක් කරි ගහගෙන ආපම් මේක ඒතකොට තමයි නියම එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ ගියා නේද බං මේ හැප්පෙන්නවනේ තාම ළඟද කොහෙද ඉන්නේ මං හිතන්නේ. ගියානේ. ඒ අරකි මගේ සුවඳ බල්ලා ගියා බං. ඒ ආයිනෝ බං. බෑනේ කරන්න ඉතින්. ඒ මේ මොකද්ද මේ? නාකියා. අර 100 කියන හාදයා. අම්මට උඩු මුන් කරාටික් ගහනවාද යකෝ? මේක හරියන්නේ නෑ බං මේ මුන් මෙතනම කැරකිනවා. මම මේ දුවන එකක් කෙපුවා ඒක අයින් වෙන්නේ නෑ නේ පාර. අපෝ මේ මුන් යන්නේ නෑනේ බා. ගියානේ. දැන් නම් උන්ට නටන්න කියන මම යනවා. මේ මැනිකක් තියෙනවා. අර නාකියා ඉන්න උඩ යන්න බෑ ඒ හින්දා. අපි මැනික හලමු පොඩ්ඩක්. නැත්තම් බෑ. මේක ගමුකෝ. අම්මට මෙතන හැංගෙන්න ඕන තැනක් වගේ. නාකිත් තියෙනවා. පාඩුවේ වැඩක් කරගන්න දෙන්නේ නෑනේ බං බලපංකෝ ඉතින්. ගියානේ. මෙතන හැංගෙන්න ඕන තැනක්. ආයෙනවා. අර CD එකත් වැටුණා බං. ලැග් වෙනවා හොඳට බෑ මයි ෆෝන් එකේ. මෙතන හැංගෙන්න ඕන තැනක් වගේ. ඔව් මම හැංගිලා මීට බං. අපෝ මේ මුන් සින්දුත් කියනවනේ බා. හරි හරි මන් තබන්න. බිල්ලට දැන් මාව තමයි පුදන්න වෙන්නේ. ඉවරයිනේ. මොකක්ද උනේ? මට මොකුත් හැරෙන්නවත් බෑනේ. මාව බග්ගුණාද? මොකක්ද වෙලා තියෙන්නේ? මාව හිර වෙලා බා මට මොකුත් කරන්න බෑනේ. මන් දැන් හින වෙලා try කරා බා. ආයි මුලින් ඉඳන් ගහන්නත් බෑ බා. හරි එහෙනම් කරන්න දෙයක් නැහැ කොල්ලනේ. ආයි ඊගා වීඩියෝ එකෙන් බලමු ආයි මේක ප්ලේ කරන්න. මම මේ හිර වෙලානේ හිර වෙලා වගේ සීන් එකක් තියෙන මේක. වග්ගිලා. මට මොකුත් කරන්න බෑ.
හරි එහෙනම් අදට වීඩියෝ එක අදිට ගිහිල්ලා එන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි වෙන දවසක මේක ප්ලේ කරලා බලමු. ගේම් එක සුපිරි. ආයි ජම්ප් ස්කෙයාර් එහෙම තියෙනවා. හැබැයි අර ඉච්චර නාකිච්චි එන වෙන විදිහෙම සෙට් නැහැ. හරි අපි වෙන දවසක ප්ලේ කරන්න බලමු. ඉතින් අදට ගිහිල්ලා එන්න පරිස්සමෙන් ඉඳන් ඉතින් කොල්ල සෙට් එක